ෆීචර්ස් දැන් දීලා තියෙනවා මේකේ. අපි බලමු මේක වැඩ කරගන්න විදිය. ඉස්සෙල්ලාම Google ගිහිල්ලා google.lk.com හරි ගිහිල්ලා notebook lm කියලා ටයිප් කරන්න. හරිද? notebook lm වෙනවා ඇති මෙන්න මේකේ ටයිප් කරාට පස්සේ මෙන්න මේ පළවෙනි ලින්ක් එක. හරිද? මේ පළවෙනි ලින්ක් එකෙන් ක්ලික් කරලා පුළුවන් අපිට notebook lm එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ Google account එකක් තියෙන්න අවශ්‍යයි ඇත්තට මේක පාවිච්චි කරන්න. මේ මෙන්න මෙතන try notebook lm කියන එක ක්ලික් කරන්න. ක්ලික් කළා දැන් මම මේ Google account එකට sign in වෙලා තියෙන නිසා තමයි එකපාර log උනේ. එහෙම නැත්නම් ඔබලාට මේ sign in වෙන්න වෙයි. මම මේ මගේ account එක තෝරගෙන මම යනවා. right මෙතන ඊට පස්සේ පේනවා මෙතන create notebook කියන තැනට යන්න. හරිද? right මෙතන පුළුවන් create audio video overview from website මේකෙත් දීලා තියෙනවා ෆයිල් එකක් අප්ලෝඩ් කරන්නද YouTube එකෙන් ගන්නවද drive එකේ තියෙන එකක්ද copy textද මොකද්ද source එක කියලා මෙයා ඉල්ලන්නේ. අතන මේකෙන් වෙන්නේ මෙන්න මෙතන පේනවා ඇති එක features optional features දීලා තියෙනවා අපිට පුළුවන් audio එකක් video එකක් එහෙම නැත්නම් slide එකක් මේ විදියට quiz එකක් මේ වගේ දේවල් හදාගන්න අපිට දෙන prompt එකකින් text එකකින්. يعني ඉතාමත් ලේසියෙන් ඉක්මනට කරගන්න පුළුවන් මේක. අපි මෙහෙම කරමුකෝ. අපි by default English නේ select වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද අපිට මේ සිංහලෙන් දෙයක් වීඩියෝ එකක් හරි ස්ලයිඩ් එකක් හරි එක්ක මේ කීපයක් හරි එක සැරේට කොහොමද මේ ටූල් එක පාවිච්චි කරලා ජෙනරේට් කරගන්නේ කියන එක. right ඉස්සෙල්ලම මෙන්න මෙතන settings ගිහිල්ලා අපි සිලෙක්ට් කරගන්න ඕන output language එක. එතකොට මේ output language එක default තියන්නේ English. හරිද? මේක අපිට පුළුවන් සිංහල language එකට දාලා බලන්න. right සිංහල වලට දැම්මම මම save කරා. එතකොට මට පුළුවන් මේකේ මට ඕන දේ මට අවශ්‍ය දේ සිංහලෙන් output එක එන විදියට generate කරලා ගන්න. මම නිකමට දැන් දානවා මේ මට සිංහලෙන් එකක් generate කරගන්න මං දානවා අපේ සිසුන්ට අධ්‍යාපනය සඳහා AI වල වැදගත්කම කියලා. හරිද? එතකොට මම මේ මෙතන at source ගිහිල්ලා copy text මෙන්න මේක copy කරනවා මෙතන. අධ්‍යාපනය සඳහා කෘත්‍රිම බුද්ධියේ වැදගත්කම. ඒකත් පුළුවන් අපිට මේක දැන් type කරන්න බැරි නම් මෙන්න මෙතනින් පුළුවන් අපිට ගිහිල්ලා ගන්න Google ගිහිල්ලා type කරන්න සිංහල translation නෙවෙයි transliteration. හරිද? මෙන්න මෙතනින් පුළුවන්. හරිද? මෙන්න මේ තියෙන site මේ Google එකකින්ම දීලා තියෙන මේකෙන් පුළුවන් මට මෙන්න මෙතනින් type කරනවා මම ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අර සිංග්ලිෂ් වගේ තමයි අධ්‍යාපනය සඳහා AI වැදගත්කම කියලා දාමු. භාවිතය කියලා. මම මේ ටෙක්ස්ට් එක කොපි කරලා ගන්නවා මෙතෙන්ට. මේක ඉන්සර්ට් කරා. හරිද? ඉන්සර්ට් කළා මට දැන් ඕන හිතන්න මට ඕන වීඩියෝ එකක් හදා ගන්න ඕන. ඔන්න මම වීඩියෝ එක ක්ලික් කරා. ඒක ජෙනරේට් වෙනවා යම්කිසි වෙලාවක් යනවා. ඊට පස්සේ මට ඕන PowerPoint slide එකක් හදා ගන්න. slide deck එකක්. ඊට පස්සේ කික්ස් එකක්. මේ තුන ජෙනරේට් කරගමු. හරිද? ඔන්න දැන් ජෙනරේට් වෙනවා ටික වෙලාවක් යනවා මේ වැඩේට. හරිද? මේක ජෙනරේට් වෙනවා. ඔය විදිහට ඔක ජෙනරේට් වෙනවා.
අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එක මේ අපි දෙන ප්‍රොම්ප්ට් එක තවත් ස්පෙසිෆයි කරොත් ස්පෙසිෆික් එකක් දුන්නොත් අපි නිකන් ටෙක්ස්ට් එකක් නේ දුන්නේ. ඊට වඩා අපිට ඕනම එක ફોකස් කරොත් ඒ අදාළ එන අවුට්පුට් එකේ ફોකස් එක වැඩි. කියන්නේ අදාළ ටොපික් එකට රිලේටඩ් එක වැඩි. දැන් මෙයා මෙතන දෙන්නේ ජෙනරල් ඉන්ෆර්මේෂන් එකක් මේක ජෙනරේට් කරලා. රයිට්. ඔන්න දැන් ආවා ප්‍රශ්නාවලියක් ආවා. අපි මේක ක්ලික් කරලා බලමු. රයිට්. මෙන්න එයා ප්‍රශ්න එකක් ආවේ. මේක ඊට වඩා එන්න ඕන. බලමු අපි මොකද කියලා. මේ තියෙන්නේ ප්‍රශ්නාවලියක් සෑදීම සඳහා මූලාශ්‍ර පෙළ අවශ්‍ය වේ. මැටීරියල් මම මේකේ දානවා මෙයාට මේක සපයන්න කියලා. අන්තර්ගතය නොමැතිව ප්‍රශ්නවලිය සාදාලා දෙන්න කියලා. බලමු. ඊට පස්සේ මෙන්න මෙතනින් යන්න ආයිත් ස්ටුඩියෝ එකට යන්න ඕන මම. මෙන්න මේක ස්ටුඩියෝ එක ක්ලික් කරාම මුලට යන්න පුළුවන්. බලමු අපි මොකද්ද වෙන්නේ කියන එක. පිස් එකක් ආයිත් බලමු අහලා. මේක අපි ඩිලීට් කරලා දාමු. අද මේ විදිහට යනවා. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මේක මේ විදිහට ජෙනරේට් වෙනවා. මම මගේ ළඟ account එකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ මම ජෙනරේට් කරලා ගත්ත එකක් වෙලාව යන නිසා අරකම තමයි දුන්නේ. මම දීලා තියෙන්නේ මෙන්න මේක ටොපික් එක ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධිය බලපාන්නේ කෙසේද කියන එක. මේ තියෙන්නේ එයා දීපු AI පේපර් ප්‍රශ්න ටික. අන්න මේ මෙතන ප්‍රශ්න 10ක් තියෙනවා පේනවා ඇති. next කරලා ගන්න පුළුවන්. මේක link එකක් විදිහට අපිට share කරගන්නත් පුළුවන්. මෙතනින් ගියාට පස්සේ share කියලා මෙතන පුළුවන් public link එකක් විදිහට open කරගන්නත් නැත්නම් restricted එකක් විදිහට open කරගන්නත්. restricted link එක දුන්නොත් අපි allow කරන අයට විතරයි මේකෙන් බලන්න පුළුවන්. open එක දුන්නොත් මේ link එක share කරන ඕන කෙනෙකුට බලන්න පුළුවන්. restricted එක දුන්නොත් ඇත්තටම අපි මෙතනින් දාන්න ඕන කාටද බලන්න පුළුවන් මේක කියන එක මේ add people group එකට add කරලා. right. ඊට පස්සේ මෙන්න මේ ස්ටුඩියෝ කියන එක ආයෙත් ක්ලික් කරනවා. මම පෙන්වන්නම් මෙන්න මෙතන මෙයා ජෙනරේට් කරලා දීපු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්තම් අපි කවුරුත් දන්න විදිහට AI මේ වචන ටික දැන් හැමතැනම වගේ අපිට ඇහෙනව නේද? හැබැයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුලින්දලම වෙනස් කරන මේ ඉතින් පේනවා නේද මේක අපිට එච්චර නුපුරුදු දෙයක් නම් නෙවෙයි. හරි දැන් අපි එමු වැදගත්ම කාරණයට. මේ ටෙක්ස්ට් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ වොයිස් එක ඔක්කොම AI ජෙනරේටඩ් ඒවා මම දීපුවා නෙවෙයි. මම ඇත්තටම දුන්නේ බොහොම සිම්පල් ටෙක්ස්ට් එකක්. මෙන්න මේ ටිකේ මට ඕන කියලා වීඩියෝ එකක් ස්ලයිඩ් එකක් පිස් එකක් කියන එක. මේ තියෙන්නේ යා ජෙනරේට් කරපු එක වීඩියෝ එක. මේ තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? මෙතන තියෙන ප්‍රධානම වටිනාම වාසිය තමයි එකෙක් සිසුවාට එකමදී ආය කරන වැඩ ටික හසුරුවන නිසා ගුරුවරුන්ට සැබවින්ම වැදගත් වන දෙයට ඒ කියන්නේ ඉගෙනීමට සහ දරුවන්ට අපේ අරමුණු වෙන්න ඕනේ. ඒ වෙනුවට තාක්ෂණයේ නිර්මාණය කරන නිර්මාණකරුවන් බවට එයාලව පත්වීරියමයි මේ එන තාක්ෂණික විප්ලවය සඳහා ශ්‍රී ලංකාවක් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ඔයාලත් මේක try කරලා බලන්න. එතකොට මේකේ වඩාත් නිවැරදි වඩාත් තමන්ට ඕන එක ફોකස් කරන්න වෙන්නේ මේ අපි දෙන ටෙක්ස්ට් එකෙන්. ඒ ටෙක්ස්ට් එක නිකම්ම මේ වගේ වාක්‍යයක් දෙන්න නැතුව ලොකු විස්තරයක් දෙනවා නම් ඊට ගැළපෙන එක මෙයා ගොඩාක් නිවැරදි විදියට ජෙනරේට් කරලා දෙනවා. try කරලා බලන්න මේ notebook LM කියන එක AI features එක Google එකෙන් දැන් දීලා තියෙනවා.